ඔබට කවදාවත් නෑ කියලා අහලා තියෙනවද? රැකියාවකට ඇප්ලයි කරලා රිජෙක්ට් වුණාද? ආදරය කරපු කෙනා මට බැහැ කියලා කියාද? හීනයක් හඹාගෙන ගිහිල්ලා අන්තිමට හිස් අතින් ආපහු ආවද? එහෙනම් මේ කතාව ඔබටයි. අපි හැමෝම ජීවිතයේ ප්‍රතික්ෂේප වීම අත්විඳිනවා. නමුත් ප්‍රශ්නය මෙයයි. ප්‍රතික්ෂේප වීම ඔබව නවත්තනවද නැත්නම් ඔබව වෙනස් කරනවද? ඇත්තටම මේ රිජෙක්ෂන් කියන්නේ මොකක්ද? ප්‍රතික්ෂේප වීම කියන්නේ ඔබ අගයක් නැති කෙනෙක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ මොහොතේ ඔබට නොගැලපුණා, මේ මාර්ගය ඔබට නෙවෙයි, මේ කාලය තවම හරින. නමුත් අපි කරන ලොකුම වැරද්ද මොකක්ද? ප්‍රතික්ෂේප වීම අපේ වටිනාකමට සමාන කරගන්නවා. ප්‍රතික්ෂේප වුණාම හිත ඇතුලේ හඬක් එනවා. මට බැහැ වගේ, මට වටිනාකමක් නැද්ද, මට වෙන කෙනෙක් වගේ වෙන්න බැරිද? ඒ හඬ බොහොම හුඟක් වේදනාවෙන් පිරි දෙයක්. නමුත් මතක තියාගන්න, ඔබේ හිත ඔබේ සත්‍ය නෙවෙයි. ඒක ඔබේ తాවකාලික හැඟීමක් විතරයි. අපිට කවුරුවත් කියන්නේ නෑ අඬන්න හරි කියලා. ඒත් මම කියනවා අඬන්න, වේදනාව දැනගන්න. නමුත් එතන නවතින්න එපා. ශක්තිමත් මිනිස්සු කියන්නේ අඬන්නේ නැති අය නෙවෙයි, අඬලා නැගී සිටින අය. ඔබ හිතනවාද මට විතරයි මෙහෙම වෙන්නේ කියලා? නෑ. ලෝකෙ හොඳම මිනිස්සු අතිශය ප්‍රතික්ෂේප වුණු අය. රැකියාවලින්, සම්බන්ධතාවලින්, සමාජයෙන්, පවුලෙන්. ඔබ අසාර්ථක නැහැ. ඔබේ තවම ගමනක් තියෙනවා. හැම රිජෙක්ෂන් එකක් ඇතුළෙම පාඩමක් තියෙනවා. මට තව ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මට වෙන මාර්ගයක් තියෙනවා. මට මගේ වටිනාකම තව හොයාගන්න තියෙනවා. ඇත්තටම රිජෙක්ෂන් එක රීඩිරෙක්ෂන් එකට සමාන කරගන්නයි ඕනි. සමහර වෙලාවට අපි ආස කරන දේ අපට හොඳම දේ වෙන්නේ නැහැ. රිජෙක්ෂන් එක ඔබව රැක ගන්න පුළුවන්. ඔබට නොගැලපෙන තැනක ඔබ නවත්තන්න ලෝකය කැමති වෙන්නේ නැහැ. රිජෙක්ෂන් වුණාම ඔබේ හිතට කියන වචන ඔබව හදනවා බිඳ දමන්න. මට බෑ, මම අසාර්ථකයි, මේව මාරු කරන්න, මම ඉගෙන ගත්තා, මම තව උත්සාහ කරනවා, මගේ වෙලාව එනවා. ඔව්, මගේ වෙලාව එනවා. එකවරක් නෑ කියලා ඔබේ ජීවිතේ ඉවර නැහැ. දහස්වරක් නෑ කියලා ඒක ඔව් එකක් බවට ඔබේ ජීවිතේ මාරු කරන්න ඕනේ. රිජෙක්ෂන් එකෙන් පස්සේ අපි කරන්නේ මොකද්ද? හිත ඉන්නේ. මොනවද මගේ වැරදි? මට මොනවද නැත්තේ? මෙතනදි තමයි ඕවර්තින්කින් කියන එක වැඩ කරන්නේ. ඕවර්තින්කින් කියන්නේ ඇත්තටම ශක්තිය නාස්ති කිරීමක්, කාලය නාස්ති කිරීමක්. ඒ හින්දා ක්‍රියාවට යන්නේ. ඔබ රිජෙක්ෂන් වුණා කියලා ඔබේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. එහෙම නේද? ප්‍රශ්නය මෙයයි. ඔබ වැටුණාද, නැගී සිටිනවද, ජීවිතේ ජයගන්නේ කඩා වැටෙන්නේ නැති අය නෙවෙයි කියලා ඔබ හිතට ගන්න. නැවත නැගී සිටින අය තමයි ජීවිතය දිනන කට්ටිය. ඔබ අද රිජෙක්ට් වුණත් හෙට ඔබේ කතාව තව කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන්. ඔබ අද දරා ගන්න වේදනාව හෙට ඔබේ බලය වෙන්න පුළුවන්. සමාජය කියයි එකෙන් වැඩක් නෑ, ඔයාට බැහැ. නමුත් සමාජය ඔබේ හැකියාව දන්නේ නෑ. හොඳට මතක තියාගන්න. ඔබ ගැන දන්නේ ඔබයි. සමහර දේවල් පස්සේ හරියනවා. අද නැති දේ හෙට තියෙනවා. කාලය විශ්වාස කරන්න. ඔබව විශ්වාස කරන්න. ශක්තිමත් හිතක් තියෙන කෙනා ඇත්තටම රිජෙක්ෂන් එකෙන් ඉගෙන ගන්නවා. තමන්ට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. හිත තමන්ගේ පැත්තට නම්ම ගන්නවා. අදින් පස්සේ ඔබ ඔබටම කියන්න, ඔව් මම ප්‍රතික්ෂේප වුණ කෙනෙක්. නමුත් මම නවතින්නේ නැහැ. මගේ ගමන මම ඉදිරියට යනවා. අවසාන වශයෙන් මට දෙන්න තියෙන ශක්තිමත් පණිවිඩය තමයි රිජෙක්ෂන් එක කියන්නේ ඔබේ අවසානය නෙවෙයි. ඒක අලුත් ආරම්භයක්. ඔබට හොඳ දේ තමයි ඔබව හොයාගෙන එන්නේ. ඔබ මේක අහලා හිතට ටිකක් හරි ශක්තියක් ආවනම් කමෙන්ට් එකේ දාන්න I will rise කියලා. ඔබ ප්‍රතික්ෂේප වුණාට ඔබ අසාර්ථක නැහැ. ඔබ තවම ගමන් කරනවා. ඒක හොඳට මතක තියාගන්න.